එලවෙලෝ කට්ටිය මොකද වෙන්නේ අලුත් වීඩියෝ එකක් එකතුලා ඉන්න අලුත් වීඩියෝ එක තමයි ඔයාලගේ ෆ්‍රී ෆයර් ලොබිය කියන්නේ ගේම් එකේ ෆ්‍රී ෆයර් ඇප් එකේ තියෙන ලොබිය ෆ්‍රී ෆයර් මැක්ස් එකේ ලොබියට වෙනස් කරන විදිහ තමයි ගෙනල්ලා තියෙන්නේ. වැඩි කතා නැති අපි යමු වීඩියෝ එකට. මගේ channel එක subscribe කරලා කලින් වීඩියෝ එකට like පාරක් දාලා share පාරක් දාලා bell icon එක all දාලා තියාගන්න. ඊට පස්සේ එන අලුත් වීඩියෝස් ගැන notification එන්නේ එතකොට තමයි. අපි බලමු කොහොමද අප්ඩේට්ස් එක දෙන්නේ කියලා. මුලින්ම setting වලට යන්න. setting වලට ගිහිල්ලා මෙතන පේනවා display කියලා icon එක option එකක් තියෙනවා. ඒකට යන්න. ඊට පස්සේ ඒකේ යටතේදී තියෙනවා lobby style කියලා. ඒකේ lobby style එක dynamic කියලා තියෙන ඒ option එක දෙන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ display or un lobby කියන ඒවා ඒකත් on දීලා display on leader lobby කියන එකත් on කරලා දෙන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මෙහෙම වෙනස් වෙනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ game එකෙන් ආයෙත් home screen එක කියලා close කරලා එන්න. Hi boys, බලමු අපි ඉස්සෙල්ලා lobby එක මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති Free Fire lobby එක Max එකේ lobby එකට වෙනස් වෙලා තියෙනවා. හරි boys ඊට පස්සේ කරන් තියෙන්නේ setting වලට ගිහලා display එකට ගිහලා මේකේ alter කියන option එක දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති lobby Free Fire Max lobby එකට වෙනස් වෙලා තියෙනවා ලස්සනට පේනවා. අපි එන අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. subscribe කරලා අලුත් වීඩියෝස් වලට එන ඒවාට notification bar එක on කරලා තියාගන්න. අපි එන අලුත් වීඩියෝ එකකින් set වෙමු.